චන්දිමා කරුණාදාස ගැන අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනේ නැහැනේ. Tamante ලැබෙන චරිතයට උපරිම සාධාරණත්වයක් ඉටු කරන ඇය දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. මේ දිනවල චන්දිමා කරුණාදාස අපිට හමු වෙන්නේ ජහුටා නාට්‍යයේ සකුන්තලා ලෙසින්. මේ කතාබහ ඒ ගැන. මම ප්‍රේක්ෂකයින් අතරට එන අලුත්ම චරිතය සකුන්තලා. ඒ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කරන සද්දාමංගල සූරිය බණ්ඩාර තිර රචනා කරන ජහුටා නාට්‍යයේ මගේ චරිතය. වියලි නාට්‍යයෙන් පස්සේ මම රංගනයෙන් දායක වන නිර්මාණය තමයි මේ. ඒ එක්කම දුව ලැබුණට පස්සේ විවේකීව ඉඳලා රංගනයෙන් දායක වන නිර්මාණය. මම හිතන්නේ පාරදිගේ ඩාලින් කියලා කියන්නේ මම රඟපෑ චරිත අතරින් වැඩිම ප්‍රතිචාර ලැබුණු චරිතයක්. ඒ එක්කම කාන්තිටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. පාරදිගේ ඩාලින් අක්කට තාමත් ප්‍රතිචාර ලැබෙනවා. ඒක මම හිතනවා රංගන ශිල්පිනියක් විදිහට නිහතමානී සතුටක් ලැබිය හැකි අවස්ථාවක් කියලා. නාට්‍ය අවසන් වෙලා කාලය ගත වුණත් ප්‍රේක්ෂකයින්ට තවමත් ඒ චරිතය නොමිකිලා තියෙනවා. මේ කතාවේ සකුන්තලා කියලා කියන්නේ එක්දරු මවක්. ඇයි ජීවත් වෙන්නේ සැමියා සහ සැමියාගේ නැගණියත් එක්ක. ඒ වගේම දුවගේ වැඩ එක්ක ඇය කාර්යබහුල චරිතයක්. ඇය වැඩි අවධානය දෙන්නේ දරුවගේ අධ්‍යාපන කටයුතු වලට. 4 වසරේ දරුවෙක් නිසා ශිෂ්‍යත්ව විභාගයට පන්ති යවනවා. ඇය උත්සාහ කරන්නේ Taman ඉන්න තත්ත්වයට වඩා උසස් තැනකට දරුවව යවන්න. මෙවැනි අම්මලා මේ සමාජයේ ඕන තරම් දැකලා තියෙනවා. ඒ සමාජ යථාර්ථය තමයි සද්දාමංගල සූරිය බණ්ඩාර මහතා තිර රචනාවෙන් මතු කරන්නේ. පෞද්ගලිකව මගේ ජීවිතේ මම එහෙම අම්මා කෙනෙක් වෙන එකක් නැහැ. හැබැයි සමාජ යථාර්ථයක් පිළිඹු කරන චරිතයක් නිසා ප්‍රේක්ෂකයන් ජහුටා නිර්මාණයක ආදරයෙන් එකතු වෙයි කියලා විශ්වාසය මට තියෙනවා. මට සද්දා අයියා සහ සිවා අයියා කියන්නේ මට හුරු පුරුදු අධ්‍යක්ෂකවරුන් සහ තිර රචකයෙක්. ඒ නිසා ඔවුන්ගේ ආරාධනාවක් ලැබුණොත් ඒ ගැන හිතන්න දෙයක් නැහැ. අග්නි පියාපත් තුලින් ආරම්භ කරපු ගමනේ අලුත්ම නිර්මාණය තමයි ජහුටා. ඊටාම සතුටුයි සද්දා අයියා සහ සිවා අයියා එක වැඩ කරන්න ලැබීම ගැන. මේ දිනවල නම් මම ජහුටා නාට්‍යයේ විතරයි ඉන්නේ. ඉදිරි මාස දෙකකින් විතර ආරම්භ වෙන නියමිත මෙගා නිවුන නිර්මාණයක් එන්න තියෙනවා. මට ලැබුණු යම් ඇරයුම් ප්‍රතික්ෂේප කරන්න නම් සිද්ධ වුණා. මගේ දුව දැන් ටිකක් ලොකුයි. එයා ටික ලොකු වෙනවා දකිද්දි හිතට ලොකු සතුටක් දැනෙනවා. මොන තරම් මහන්සි වෙලා ගෙදරට ආවත් දුව දකිද්දි අලුතෙන් ජීවිතයක් ලැබෙනවා. කොළඹ ඉන්නේ මමයි සැමියයි දුවයි විතරයි. ඒ නිසා තරමක වෙනස්කාරී ජීවන රටාවක් තමයි මට තියෙන්නේ. මෙන්න මෙහෙම තමයි චන්දිමා කරුණාදාස අපිත් එක්ක කිව්වේ.